everyone, welcome back to my YouTube channel. ඉතින් ගෙවුණ සතියන්තේ සිකුරාදයි සෙනසුරාදයි අපි දවස් දෙක තමයි මේ අද vlog එකකින් මම අරගෙන ආවේ. ඉතින් මේ සිකුරාදා හවස ඉතින් අද අපි දෙන්න පන්සල් යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං කඩාගෙන මේ විදිහට නාලා ඉතින් මම රෙඩි වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලා දැක්කේ මම මුලින්ම මුගේ මූණ ටෝන කරගත්තා. මොකද මට හිතෙන විදිහට මේ ප්‍රෙග්නන්සි එක නිසා වෙන්න ඕනේ මගේ නාය දෙපැත්ත පොඩ්ඩක් හැම යන්න අරන් තියෙනවා. වෙනදට එහෙම තිබිලා නැහැ මට. ඉතින් මේ පොඩ්ඩක් ටෝන එකෙන් එතන ටච් කරගත්තාම ඒක පොඩ්ඩක් දුරට පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ටෝන එක ඇප්ලයි කරලා තමයි මොන දේ කරත් මුලින්ම ටෝන එක ඇප්ලයි කරගන්නවා. ඉතින් පන්සල් යන නිසා වැඩිය මුකුත් අද යූස් කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මගේ මොයිස්චරයිසර් ක්‍රීම් එක ගහලා ලිප්ස්ටික් ටිකක් එක බ්ලෂර් එක විතරයි අද ඇප්ලයි කරගන්නේ. ඉතින් මම නාලා ඉන්න නිසා අද කොණ්ඩෙට මුකුත් කරන්නත් බෑ. මොකද කොණ්ඩේ තාම හරියටම ඩ්‍රයි වෙලා නැහැ. හෙයා ඩ්‍රයි එක තියෙනවා. ඩ්‍රයි කරගන්නත් පුළුවන් බැරි නෑ. හැබැයි මේ වෙලාවේ හැටියට මට ඇත්තට මේ වැඩේ කරන්න කම්මැලි. ඉතින් ඒක නිසා ওই විදිහටම යනවා. මොකද අද රස්නික් දවසක්. ඉතින් මේ විදිහට කොණ්ඩේ පොඩ්ඩක් එතට තියෙනකොට රස්නෙත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට කොණ්ඩේ පොඩ්ඩක් උඩින් වගේ තමම්ම කෝම් කරගත්තේ. මොකද කොණ්ඩේ තාම වෙට් නිසා කෙරිලා යන්න බලනවා වැඩි. ඉතින් ඒක නිසා ওই විදිහට පොඩ්ඩක් කෝම් කරගෙන සුවඳ චුට්ටකුත් පැයි. ඉතින් පන්සල් ගියා කියලා බෑනේ. ඉතින් මගේ සුපුරුදු ක්‍රීම් එකයි මගේ පර්ෆියුම් එකයි දාගෙන ඔන්න ඉතින් දැන් අපි දෙන්න වෙනද වගේම බයික් එකේ යනවා. ඇත්තටම අද යන්නේ ගෙවල් ළඟ පන්සලකට. ඉතින් ඒ නිසා තමයි බයික් එකේ යාවේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් පන්සලට ආවා වෙලා මේ විදිහට මල් ටික අපි පොතේ අපිට වෙලාම තමයි මල් ටික අපේ වට්ටි දෙකට හදාගත්තේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා බලන්න කොහොමද අපි දෙන්න අනිත් දවස ගත කරන්නේ කියලා. ඉතින් මේ දෙන්නේ අපි දෙන්න හදාගත්ත මල් වට්ටි දෙක. ඉතින් ඔය විදිහට මල් පූජා කරලා අපි පහන් පත්තු කරන්න. ඉතින් අද අපි පහන් වැටියක්ම පත්තු කරනවා කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් ඔහොම ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්නම් අපි පත්තු කරපු ලස්සන පහන් වැටි කොහොමද කියලා. ඉතින් ඇත්තටම ටිකක් වෙලා ගියා ඒ වැඩේට. මොකද ඔක්කොම පහන් ටික පත්තු කරන්න ඕන නිසා. ඉතින් ඔන්න ඔය තියෙන්නේ බෝකුලේ පෙරෙන්නම අපි පහන් පත්තු කළා. ඊට පස්සේ මේ විදිහට ඉතින් අඳුන්කෝරුත් පත්තු කරලා අපි පුතුන් වැඳලා අපි ආව කාරණාවත් ඉෂ්ට කරගෙන ඉතින් ඔන්න අපි ගෙදර ආවා. ඉතින් මේ ඔයාලට පේන්නේ සෙනසුරාදා උදේ මම අද නම් මේ ක්ලිනික් එකේ සැසියක් තියෙනවා. මාපිය සැසියක්. ඉතින් මේකට යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. දැන් 5:45යි පාන්දර. ඉතින් පාන්දර 5:45ට ඇවිල්ලා 7ට කාලක් වගේ වෙනකොට ඉතින් මං ගෙදරින් කාලා ආවත් මට හරිම බඩගිනි. ඉතින් ඒක නිසා අපි PNS එකට ඇවිල්ලා බන් එකක් එක්ක අයිස්කෝපි ගත්තා. ඉතින් මේ විදිහට ඒකත් කාලා ඊට පස්සේ අපි ආයෙත් යන්න පිටත් වුණා. ඉතින් මට ක්ලිනික් යන්න තියෙන්නේ කාසල් හොස්පිටල් එකට.
ඉතින් ඔන්න ඉතින් දැන් අපි මේ කාසල් එකට ඇවිත් තමයි තියෙන්නේ. මම ඔයාලට කාසල් එකේ විස්තර ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ක්ලිනික් ඉවර වෙලා අපි ආවේ හැවලොක් සිටි මෝල් එකට. ඉතින් බලන්නකෝ මෙතන මිමෝසා එකෙන් සේල් එකක් දාලා තියෙනවා. ඉතින් මේකේ 50% off එකක් යනවා. ඔයාලට තව පොට්ටකින් බලාගන්න පුළුවන් වෙයි මෙතනින් පටන් ගන්න පොලිම කොතනින්ද ඉවර වෙන්නේ කියලා. ඉතින් ඔන්න බලන්න ඇතුලේ ඉන්න සෙනඟ කොච්චරද කියලා අර තාමත් පේලියේ ඉන්නව යන්න බලාගෙන. ඉතින් ලොකු ඔෆර් එකක්. හැබැයි මට මහන්සි වැඩි ටිකක්. ඒ නිසා මම මේ පැත්තකටවත් ගියේ නෑ. ඉතින් ඔයාලා කිව්වට විශ්වාස කරන එකක් නෑ. ඔන්න ඔය වැඩේට තමයි අපි දැන් හැවලොක් සිටි ආවේ. ඉතින් මෙතන තියෙන්නේ මොනවද කියලා ඕන කෙනෙක් දන්නවනේ. ඉතින් ওই වැඩේට තමයි ආවේ. ඉතින් උනාට අපිට හරියන එක හම්බුනේ නෑ. ඉතින් ඒක නිසා අපි ආවා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් ඉතින් එන්නම්. බයි.